එන්න කොම්පිට්ටු ඉස්කෝලට. අම්මේ මොනවද මේ නම්බර්ස්? මම කියලා දෙන්නම්. අම්මා උයලා ඉවර වෙනකන් මේ ටිෂූ ටික අරගෙන ගුලි කරන්නකෝ. චූටි මැනික මොනවද කරන්නේ? මං කොළ ගුලි කරනවා. පාටටද ඔයා වැඩියෙන්ම කැමති? මං කැමති වයිට් කලර්. පුංචි ක්‍රාෆ්ට් වැඩකුත් එක්කම දෝනිට නම්බර්ස් හඳුන්වා දෙන්න තමයි හදන්නේ. ඒකට මම එයාට සවුකොළ අරගෙන ගුලි කරගන්න කියලා තමයි මේ දීලා තියෙන්නේ. නම්බර්ස් හඳුන්වලා දෙනකොට අපි මුලින්ම 1 ඉඳලා 5ට තමයි හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ ඒ ටික හොඳට පුරුදු වුණාම 6 ඉඳලා 10ටත් නම්බර්ස් හඳුන්වලා දෙනවා. ඒකට මම ගත්තා මේ වගේ ස්ක්‍රැප් බුක් එකක්, ඇක්ටිවිටි ෂීට් එකක්, ඒ වගේම අඟලේ ස්ක්වෙයාර් රූල් බුක් එකක්. ඔයාලත් මේ විදිහට කරන්න කැමති නම් මේ වර්ක් ෂීට් එක ගන්න ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් ගන්න පුළුවන්. ඉතින් ඉලක්කම් කියන්නේ සංකේතයක්. මේ සංකේතේ මේ විදිහේ ක්‍රියාකාරකම් කරනකොට එයාලට හොඳින් මතකේ රැඳෙනවා. ඒ වගේම තවත් දැනුම් ගොඩක් මේගොල්ලන්ට එකතු වෙනවා. පාට අඳුර ගන්න පුළුවන්. එතකොට හසුරු කුසලතාවය වර්ධනය වෙනවා. බුද්ධි වර්ධනය වෙනවා. Pink, purple, pink, yellow. මේ විදිහට එයා පාට කිය තමයි ඇලෙව්වේ. ඉතින් ඔයාලටත් මේකේ දකින වර්ක්ෂීට් ඔක්කොම ගන්න පුළුවන්. මම කියපු විදිහට මම ලින්ක් එක දාලා තියන්නම්. ඒ වගේ මේ වගේ ක්‍රියාකාරකමක් කරනකොට එයාලා ආසාවෙන් කරන වෙලාවකට තමයි ගන්න ඕනේ. එයාලට එපා වුණොත් එහෙම ඒක නවත්තන්න ඕනේ. ඉතින් එයාලා ලියන්න කැමති නැත්නම් බල කරන්න එපා. ඒ වගේම ඇදට කැතට ලිව්වා කියලා මොකොත් කියන්න එපා. මොකද ඒගොල්ලෝ තාම චූටි. ඒගොල්ලන් සමහරට ඒගොල්ලන්ට උපරිමෙන් තමයි ඔය ලියන්නේ. ඉතින් ලස්සනයි කියන්න අගය කරන්න හැමතිස්සෙම ස්ක්වෙයාර් රූල් බුක් එක අරගෙන මේ විදිහට සතෙක් කලවලා එතනත් ලස්සන කරලා දුන්නා. මේ තියෙන නම්බර් 1 එක ඉර 32ක් තියලා දුන්නා එයාට යා කරන්න. ඊට පස්සේ ඒක ටිකක් කරලා ඊට පස්සේ එයා තනියම ඉරියැන්දා. අපි ප්‍රී රයිටින් කරනකොට මේ තනියෙන් ඉරියැන්දින එක කලිනුත් කරලා තියෙන හින්දා එයාට ලේසි. මේ අර පොත අරගෙන මේ විදිහට කරන්න පුළුවන් ඔයාලට. මේ තියෙන නම්බර් 1 එකට හදපු ක්‍රාෆ්ට් එක පේපර් ප්ලේට් එකක් අරගෙන පාට කරලා කොළ වටේට අලවලා සිංහෙක් තමයි හැදුවේ. ඊට පස්සේ ඒක අපි අර ගත්ත ස්ක්‍රැප් බුක් එකේ කලින් වර්ක් ෂීට් එකයි එයාගේ ක්‍රාෆ්ට් එකයි අලවලා නම්බර් 1 කියලා මේ විදිහට හැදුවා. මේ ඉලක්කම් ඉලක්කම් ලොකු කැලෙන්ඩර් එකකින් තමයි කපාගත්තේ. ඔයාලත් මේ වගේ නම්බර්ස් 1 ඉඳන් 10ට නම්බර්ස් කපලා තියාගන්න. නම්බර් 2 හදන්න කොළ ගුලි කරනවා දෝනි. අපි නම්බර් 2 හදන්න ක්‍රාෆ්ට් එකට අපි කාඩ්බෝඩ් කෑලි වල තියෙන අර ඇතුලේ කොටස අරගත්තා. පුළුන් අරගත්තා. ඊට පස්සේ කප් කේක් එකක් තමයි හැදුවේ. ගුලි කරපු කොළවල උඩින් පොඩ්ඩක් තියලා හැඩ කරගත්තා. ඉතින් මේ නම්බර්ස් දෙක දවස් දෙකක තමයි කරේ. ඉතින් බබාලට එක දිගටම වැඩ කරන්න බෑනේ. ඉතින් ඔයාලගේ බබාලා සමහර විට මෙහෙමම කරන එකක් නෑ. පුළුන් කෑල්ලක් කලවලා යයි බෑ කියයි ඒ වගේ කරයි. හැම බබාම එක වගේ නෑ. මගේ පුතා මේ වගේ වැඩ කරන්න ගියාම එක දිගට කරේ නැහැ. පොත මේ වගේ හදන්න නම්බර්ස් ටික දාලා මම ඊළඟ නම්බර්ස් ටිකත් ඉස්සරහා වීඩියෝ එකකින් ගේන්නම්. එතකොට එයත් එක්ක මේ පොත පෙරලලා ඔයාලට බලන්න පුළුවන්. ලස්සනට බලලා ගණන් කරලා. එතකොට එයාටත් ආසයි එයා හදපු ඒවනේ. හැමතිස්සෙම මේ වගේ දෙයක් කරාම එයා වගේ කිරීම කරන්න ලස්සනයි කියන්න තාත්තා ඔෆිස් එකේ නම් තාත්තට පෙන්නලා අගේ කිරීම කරන්න ඒ වගේ දරුවව සතුටු වෙන විදිහට අම්මයි තාත්තයි දෙන්නම එයාගේ ක්‍රියාකාරකම් අගය කරන්න ඕනේ.
අකුරු ලියන එක ගත්තොත් හුඟක් අම්මලා බය වෙනවා මේ තමන්ගේ බබාට අකුරු ලියන්න බැරි වෙයි කියලා මේ චූටි වයසේදීම අවුරුදු 3-4 වයසේදීම පන්ති දානවා අකුරු ලියන්න. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. මොන්ටිසෝරි ගිහිල්ලා ආපු ගමන් ඊට පස්සේ ආයෙ පන්තියකට දානවා. මේ වගේ චූටි බබාලට ඉතින් පැය 2-3 පන්තිවල ඉඳගෙන මේ අකුරු ලියන වැඩ කරන්න බෑ. ඒගොල්ලන්ට ඕන සෙල්ලම් කරන්න සෙල්ලම් කිරීමෙන් තමයි ඒගොල්ලන්ගේ බුද්ධිය වර්ධනය වෙන්නේ. ඉතින් බය වෙන්න එපා අකුරු ලියන්න බැරි වෙයි එහෙම කියලා. ඒක දරුවන්ගේ බුද්ධි මට්ටම් වෙනස්. ඒගොල්ලන් තේරුම් ගන්න විදිහ වෙනස්. ඒගොල්ලන්ගේ හැකියාව වෙනස්. ඒක නිසා ඔයාගේ දරුවගේ හැකියාව පුංචි කාලේ ඉඳන් ඔයා අඳුරගෙන බය නැතුව අකුරු ලියන්න කැමති නැත්නම් බල කරන්න එපා. පන්ති යවන්න එපා. හිමීට ඉගෙන ගන්න ඉඩ දෙන්න. වීඩියෝ එක හොඳ නම් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න.